මම දැක්කා විපක්ෂ නායකතුමා එක්තරා අවස්ථාවකදී කියනවා මයි 6 වෙනිදායින් පස්සේ පාඩම් උගන්වනවා කියලා. මේ මැතිවරණයෙන් පස්සේ මේ රටේ ජනතාව ඡන්දයිතිය ප්‍රකාශ කරන ආකාරය අනුව මං හිතනවා රටේ ජනතාව මේ පාඩම හොඳින්ම ඉගෙනගෙන තියෙනවා. ඒ අය පහුගිය මැතිවරණ දෙකේදීම උගත් පාඩම් වලින් තමයි තමන්ගේ ඡන්දයිතිය ප්‍රකාශ කරේ. ඒ උගත් පාඩම් වලින් තමයි මේ රට වෙනස් කරන්න ඕනේ කියලා රට වෙනස් කරන්න තමන්ට පුළුවන් ඉරිකෑලි දෙකක් ගහලා නම් ඒ ඉරිකෑලි දෙක කතිරේ ගහලා දායක වුණේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමය සමාවෙන්න CID එකට අපරාධ විමර්ශන ඒකකයට ප්‍රකාශ ලබා දෙන්න එන්න කියන්නේ පැය 18ක් වගේ ඉතාම කෙටි කාල පරිච්ඡේදයක් ගත වුණා. ඉතිහාසයේ මොන ජනාධිපතිවරයාටද එහෙම ප්‍රකාශ දෙන්න එන්න උනේ? දැන් අපි කාලයක් දිනයක් දීලා තියෙනවා නැවත ප්‍රකාශ සටහන් කරගන්න එන්න කියලා. ඔහු පවා කියනවනේ මේක විස්මය දනවන සුළුයි. ලෝක පුදුමයක්. මාලිමාවට වෙඩි තියන්න කලින් හොඳට කල්පනා කරන්න ඕනේ. මාලිමාව කියලා කියන්නේ අපිට ඡන්දේ නොදුන් අපිව අවිශ්වාස කළ සහ අපිට ගල් මුල් ගසන බොහෝ දෙනෙක්ට ලේසියෙන් ඉලක්ක කරන්න පුළුවන් කණ්ඩායමක්. මේ දේශපාලනය කරලා එක ඇටි කෙහෙලක් අපිට හම්බ වෙන්නේ නැහැ. එක රුපියලක් අපේ සාක්කුවට වැටෙන්නේ නැහැ. උපයගත් දෙයක් තියෙනවා නම් ඒකත් රට හදන තැනට දාලා මේ රට හදමු කියන පරම පැතුමෙන් ඔබ ළඟට එන ඔබේ කණ්ඩායමට බලය ලබා දුන්නට ඔබට පව් පිරෙන්නේ නැහැ.